Dear Dhamma friends, today's verse continues the teaching connected with Venerable Nanda. ආදරණීය ධර්මතුලනි අද කතාව නන්ද තෙරුන් වහන්සේ හා සම්බන්ධ ඉගැන්වීම් තවදුරටත් ගෙන යාමක්. In the previous verse, the Buddha compared an undeveloped mind to a house with a damaged roof. මිට පෙර ගාථාවේදී බුදුන් වහන්සේ වර්ධනය නොකළ සිත දුර්වල වහලයක් සහිත නිවසකට උපමා කළා. When rain falls, water enters through the gaps. වැස්ස වැටෙනකොට එම හිඩස් අතරින් වතුර ඇතුළට එනවා. Today, the Buddha shows us the other side of the teaching. බුදුන් වහන්සේ අද එම ඉගැන්වීම අනික් පැත්ත අපට පෙන්වා දෙනවා. A properly protected house keep the rain outside. මනාලෙස ආරක්ෂා කළ නිවසක් වැසි ජලය පිටතින් තබා ගන්නවා. ඇතුළට එන්නේ නැහැ. In the same way, a well cultivated mind is protected from passion. ඒ වගේ මනාලෙස හොඳින් වර්ධනය කළ සිත රාගෙන් ආරක්ෂා වෙනවා. යතාගාරං සුච්චන්නං උට්ටීන සමති විජ්ජති ඒවං සුභාවිතං චිත්තං රාගෝන සමති විජ්ජති. Just as rain does not penetrate a well-touched house, මනාලෙස සෙවිලි කළ නිවසකට වැසි ජලය ඇතුළු නොවන්නා මෙන්, so passion does not penetrate a well-cultivated mind. මනාලෙස වර්ධනය කළ සිත තුළට රාගය ඇතුළු වෙන්නේ නැහැ. Well-cultivated mind. What does it mean to cultivate the mind? සිත වර්ධනය කර ගැනීම කියලා කියන්නේ මොකක්ද? It means training the mind gradually. ඉනදාසුනේ සිත ක්‍රමයෙන් පුරුදු කර ගැනීම. ඉනදාසුනේ සිහිය වර්ධනය කර ගැනීම. It means developing concentration. ඉනදාසුනේ සමාධිය වර්ධනය කර ගැනීම. It means developing wisdom. ඉනදාසුනේ ප්‍රඥා වර්ධනය කර ගැනීමයි. It means gradually weakening greed, hatred and delusion. ඉනදාසුනේ ලෝභ, ද්වේෂ සහ මෝහ ක්‍රමයෙන් දුර්වල කර ගැනීමයි. A strong roof is not built in one day. ශක්තිමත් වහලක් එක දිනකින් හදන්න බෑ. It is built piece by piece. ඒ කොටසින් කොටස හදන්න ගොඩනගන්න. Our mind is cultivated in the same way. අපගේ සිතද ඒ ආකාරයෙන්ම වර්ධනය කරගත යුතුයි. One mindful breath is one step. සිහියෙන් ගන්න එක හුස්මක් එක පියවරක්. One patient response is one step. ඉවසීමෙන් දෙන ප්‍රතිචාරයක් තව පියවරක්. One act of kindness is one step. එක් කරුණාවන්ත ක්‍රියාවක් එක් පියවරක්. One moment of wise reflection is one step. ප්‍රඥාවෙන් කරන එක් මෙනෙහි කිරීමක් එක් පියවරක්. Day by day, these small steps become inner strength. දිනෙන් දින මේ කුඩා පියවර අභ්‍යන්තර ශක්තිය බවට පත් වෙනවා. Well cultivated mind does not mean that no difficult thought will ever arise.
මනා ලෙස වර්ධනය කළ සිතක කිසිදු දුෂ්කර සිතුවිල්ල කවදාවත් ඇති නොවන බවින් අදහස් වෙන්නේ නැහැ. desire may still arise. ආසාව තවමත් ඇති විය හැක. anger may still arise. ක්‍රෝධය තවමත් ඇති වෙන්න පුළුවන්. but mindfulness recognize it. නමුත් සිහිය ඒක හඳුනා ගන්නවා. wisdom understand it. ප්‍රඥාව ඒක අවබෝධ කරගන්නවා. and we do not have to become its servant. එතකොට අපිට ඒ වහලෙකු වෙන්න ඕනේ නැහැ. Imagine someone criticize you. යමෙකු ඔබ විවේචනය කරනවා කියන්නකෝ. හිතන්න. The first reaction may be anger. පරම්පරාවේ ක්‍රෝධය වෙන්න පුළුවන්. An untrained mind immediately reacts. පුහුණු කළ සිත වහාම ප්‍රතිචාර දක්වනවා. A cultivated mind pause. වර්ධනය කළ සිත මොහොතක් නතර වෙනවා. It observes the feeling. ඒක හැඟීම නිරීක්ෂණය කරනවා. It remembers the Dhamma. ඒ ධර්මය සිහිපත් කරනවා. Then it responds with wisdom rather than anger. ඊට පස්සේ ඒක ක්‍රෝධයක් නෙමෙයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් ප්‍රතිචාර දක්වනවා. The deeper message is the Buddha is not teaching us to run away from the world. බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙන් පලා යාමට උගන්වන්නේ නැහැ. He is teaching us to strengthen the mind so that we can meet the world wisely. උන්වහන්සේ උගන්වන්නේ ලෝකයට නුවණින් මුහුණ දීමට හැකිවන ආකාරයට සිත ශක්තිමත් කරගන්න ආකාරය. We can't always change the weather. අපට සෑම විටම කාලගුණ වෙනස් කරන්න බෑ. But we can build a strong roof. නමුත් අපට වඩා ශක්තිමත් වහලක් හදාගන්න පුළුවන්. We can't control every situation. හැම තත්ත්වයක්ම අපට පාලනය කරන්න බෑ. But we can train our response. නමුත් අපට අපගේ ප්‍රතිචාරය පුහුණු කරන්න පුළුවන්. This teaching is deeply connected with our global Vassa journey 2026. මේ ඉගැන්වීම අපගේ ගෝලීය වස්ස ධර්මචාරිකාව 2026 සමග ගැඹුරින් සම්බන්ධ වෙනවා. Vassa is not merely a period of changing our surroundings. වස් කාලය කියලා කියන්නේ අපගේ පරිසරය පමණක් වෙනස් කරන කාලයක් නෙමෙයි. It is a precious opportunity to transform the mind. ඒක සිත පරිවර්තන කර ගැනීමට වෙන වටිනා අවස්ථාවක්. Let us strengthen our inner roof during these days. මේ දිනවල අපගේ අභ්‍යන්තර ආරක්ෂක වහලය ශක්තිමත් කරගනිමු. Let mindfulness become our protection. සිහිය අපගේ ආරක්ෂාව බවට පත් කරගනිමු. Let wisdom become our guidance. ප්‍රඥාව අපගේ මඟ පෙන්වීම බවට පත් කරගනිමු. Dear Dhamma friends, today spend 5 quiet minutes observing your mind. අද විනාඩි 5ක් නිහඬව ඔබේ සිත නිරීක්ෂණය කරන්න. Do not fight your thoughts. ඔබේ සිතුවිලි සමසරණ කරන්න එපා. Do not flow every thoughts. සෑම සිතුවිල්ලක් පසුපස යන්න එපා. Simply observe. සරලව නිරීක්ෂණය කරන්න. When desire arises, know it. ආසාවක් ඇති වූ විට
ඒ දැනගන්න. When anger arises, know it. ක්‍රෝධය ඇති විට ඒක දැනගන්න. When peace arises, know it. සාමය ඇති වුණාම ඒක දැනගන්න. This is how we gradually cultivate the mind. මේ ආකාරයෙන් අපි ක්‍රමයෙන් සිත වර්ධනය කරගන්නවා. Our vassa determination, අපේ වස් කාලයේ අධිෂ්ඨානය, I will cultivate my mind every day. මම සෑම දිනකම මාගේ සිත වර්ධනය කරගන්නවා. I will practice mindfulness. මම සිහිය පුහුණු කරගන්නවා. I will practice morality. මම සීලය පුහුණු කරනවා. I will practice meditation. මම භාවනා පුහුණු කරනවා. I will cultivate wisdom. මම ප්‍රඥාව වර්ධනය කරගන්නවා. I will not allow every desire to control my mind. සෑම ආසාවකට මගේ සිත පාලනය කිරීමට ඉඩ දෙනවා. I will gradually build a strong and peaceful mind. මම ක්‍රමයෙන් ශක්තිමත් හා සංසුන් සිතක් ගොඩනගා ගන්නවා. Dear Dhamma friends, a well-protected house does not fear the rain. ආදරණීය ධර්මමිතුරනි, මනා ලෙස ආරක්ෂා කළ නිවසක් වැස්සට බය නැහැ. In the same way, a well-cultivated mind is not easily overcome by defilements. ඒ වගේ මනා ලෙස වර්ධනය කළ සිත එලෙස් වලින් පහසුවෙන් යටපත් වෙන්නේ. Let us not wait until suffering becomes overwhelming. දුක අධික වෙනතුරු බලා ඉන්න ඕනේ. Let us cultivate and mind today. අදම සිත වර්ධනය කරගනිමු. One breath at a time. එක උස්මක් බැගින්. One moment at a time. එක මොහොතක් බැගින්. One day at a time. එක දිනක් බැගින්. May our minds become a safe and peaceful home. අපගේ සිත් ආරක්ෂිත හා සංසුන් නිවහනක් බවට පත් වේවා. May mindfulness protect us. සිහිය අපව ආරක්ෂා කරත්වා. May wisdom guides us. ප්‍රඥාව අපට මඟ පෙන්වාවා. May Dhamma lead us towards liberation. ධර්මය අපට විමුක්තිය කරාගෙන යාවා. May all beings be peaceful and happy. සිළු සත්වයෝ සාමෙන් හා සතුටින් සිටිත්වා. May the Triple Gem bless you.